දෙයක් කො ඒ පැත්තේ කියන්නේ දෙවියන්ගේ යුද්ධෙත් එක්ක කරන වැඩ සාමයේ සංගීතයව ශක්තිමත් කරන්න ළමයිත් එක්ක හරි වැඩිහිටියොත් එක්ක හරි කරන මේ මාධ්‍ය කරුත් එක ගැන කතා කරන්න හම්බෙච්චාම මේ සාකච්ඡාවක් විදිහට අරගෙන යන්න මම බොහොම කැමතියි මේ වැඩේ. එයින්දා ඕනම වෙලාවකදී කාටරි ප්‍රශ්නයක් තිබුණොත් අපි උස්සන්නේ. හැබැයි කීපයක් එකතු කරලා අපි කතා කරමු. නැත්නම් ආලේ වෙලාවත් ටිකක් අමාරුයි. මම දැනට අවුරුදු 25ක් ඉඳලා විදේශ ප්‍රවෘත්ති වල ලියනවා. විශේෂයෙන්ම ආසියානු පුවත් සේවයේ ලියනවා දැන් අවුරුදු 25ක් ඉඳලා. මම දැකලා තියෙනවා ඒ වගේම මම ෆ්‍රී මීඩියා මූවමන්ට් එකේ විදාස් මාධ්‍ය ව්‍යාපාරයේ අවුරුදු 5ක් වැඩ කරලා ජාතික විභාග විභාගයක හම්බුනේ. ඉතින් මේ අත්දැකීම් එක්ක ගත්තාම මම හරි හිතුණා මේ මොහොම නිදහස්ව කතා කරන්න පුළුවන් මාතෘකාවක් තියෙන්නේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වශයෙන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි විෂයන් ත්‍රිත්වය පාසල් පද්ධතිය තුළ අනිවාර්ය විෂයක් බවට පත් වී යුතු බව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි. එමෙන්ම ආගම විෂය පාසල් පද්ධතියෙන් ඉවත් කොට ඒ සඳහා සියලුම ආගමික ස්ථානවල දහම් පාසල් එළිදාගෙන ක්‍රියාත්මක කිරීම. සංහිඳියාව මේක නිට්ටඹුව ඉහාරීගෙන ග්‍රාමයේ ওই නිට්ට සුළුනාටු නිසා වෙච්ච විස්තරයක් ගැන තමයි තියෙන්නේ. සංහිඳියාවේ තෑගියරම් තිහාරියේ තරුණකැල පෙරට. පසුගියදා සිදු වූ නිට්ට අවදා තත්ත්වයේ හේතුවෙන් තිහාරියේ මුස්ලිම් තරුණකැලක් විසින් වෙනත් ආගමික තරුණයන් සමග එක්ව ප්‍රදේශයේ ආපදාවට ලක්ව සිටි පවුල්වල දරුවන්ට අයහපත් කාලතුලේ විපතටපත්ව උන්නිට්ටන් අයිනු ගම්පොළ ගෙඩියෝයේ ග්‍රාමයේ මුස්ලිම් පවුල් 10ක් සඳහා නව නිවාසී ඉදිකර දීමේ සහෝදරත්වයේ වැඩසටහනක් පසුගියදා ආරම්භ කෙරිණි.